90 දශකයේ මැදභාගයේ ජපානයට යන අසිත ප්‍රනාන්දු එරට ව්‍යාපාරික පවුලක කාන්තාවක් සමග සමතතාවක් ඇති කරගෙන තිබුණා. පසුව 1996 වර්ෂයේදී ඔවුන් මෙරටට පැමිණ මහනුවරදී විවාහ වී යලි ජපානය බලා යන්නේ තම අනාගත දියුණුව පිළිබඳ සැලසුම්ද සකස් කර ගනිමින්. රැකියාවක නිරත වෙමින් සිටි අසිත නගෝයා නුවර ආපන ශාලාවක් ආරම්භ කරන්නේ තම බිරිඳද සහභාගී කර ගනිමින්. මෙලෙස දියුණු වෙමින් සිටි අසිතගේ පවුල හිටි හැටියේ දෙදරා යන්නේ නිවසට නිරන්තරයෙන් පැමිණි අසිතගේ ශ්‍රී ලාංකික මිත්‍රයෙකු බිරිඳ සමග ඇති කරගත් සමතතාව හේතුවෙන්. දිනක් තම අවන්හල වසා තමා රාත්‍රී ගෙදර යමින් සිටි අසිතගේ මෝටර් රථය අනතුරට ලක් කරන ශ්‍රී ලාංකික මිතුරා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අසිතට දරුණු ලෙස පහර දී තිබෙනවා. මට ගැහුවේ 3 දිනක් ඇවිල්ලා වාහනේ අප්‍රනාන්සුලා බේස්බෝල් බැට්ස්මැන් ගහලා පහර කෑමෙන් කෝමා තත්ත්වයට පත්වන ඔහු මාස 4කට වැඩි කලක් ජපානයේ රෝහලකදී ප්‍රතිකාර ලබා ගත්තත් යථා තත්ත්වයට පත්වන්නේ නැහැ. පසුව අසිත මෙරටට ගෙන්වා ගන්නා පියා ඔහුව ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. ලංකාවේ සිංහල වෙදකමේ තියෙන හාස්කම්බල බලයෙන් අද මෙයාට හොඳ සිහියක් හොඳට හැකියාවන් හැම දෙයක්ම වර්ධනය වෙලා තියෙනවා. මොලේ සම්පූර්ණ දියුණුවයි. අසිතගේ ජපාන දේපල සහ ඔහුට ලැබිය යුතු වන්දි ලබා ගැනීමට මෙරට ඥාතීන් කිහිප දෙනෙකු පියවරගෙන ඇත්තේ අසිතගේ ජපාන බිරිඳ විවාහ කරගෙන සිටින ජපාන් පොලිස් නිලධාරියාගේද සහයෝගයෙන්. මගේ මල්ලි යන මගේ ඉහළ පොලිස් නිලධාරියෙක් ඉන්න සාලිසිලා හේමන්ත ඔයදම සිය යන දෙන්න සමග එකතු වී මගේ මනසාදී පාසාලේ හදලා ජපානයට ඇරලා කෝටි ගණන් වන්දියාරගෙන මල්ලි මෙයාගේ මුදල් කෝටි ගණනක් ජපානයට ගිහිල්ලා අරගෙන ඇවිල්ලා කොහොමද කියලා හොයලා බැලින්න මෙයාගේ මරණ සහතිකයක් රහසිගතව හදාගෙන හොරෙන් අරන් ගිහිල්ලා තියෙන්නේ. මේකට උදව් කරලා තියෙනවා මෙයාලගේ බාප්පා කෙනෙක් වෙන පොලිස් නිලධාරි මහත්තුරු දෙන්නේ. මෙයාගේ බිරිඳව රවට්ටලා මෙයාගේ බිරිඳගෙන් අර ඉන්ෂුරන්ස් සහ ගෙවන්න තියෙන වාහනේ ඇක්සිඩන්ට් වෙච්ච මුදල් ඒ මුදල් අරන් ඇවිල්ලා මල්ලි රජා වගේ ජීවත් වෙනවා අදට. Taman තනියම මහන්සිලා දැන්ට ස්විෆ්ට් 300ක් දවසකට විකුණනවා. මේ අන්තභාගයේ මේ අසරණ මිනිහෙක්. පහර කෑමෙන් දැඩි ආබාධයට ලක් ඇති අසිත තම දරුවා සොයා ගැනීමට ගන්නා උත්සාහය කිහිප විටක්ම අසාර්ථක වනවා. වරක් ජපානයේ නගෝයා නුවරට යන ඔහුට දරුවා සොයා ගැනීමට හැකිවන්නේ නැහැ. වසර ගණනාවක් යට ගොස් තිබෙන සිද්ධිය මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලයට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට ජපාන සහ ශ්‍රී ලංකා පොලිසිවලට පැමිණිලි කළත් මෙතෙක් කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූ බව අසිත පවසනවා. පුද්ගමාර්ථ ඔතුමා සාධාරණ අඳුනනේද මගේ ලෙන් උපන් පුතාව මට දකින්න ඕන. එතකම් මැරෙන්න ඉල්ලීම කරන මගේ පුතාව අන්දෙන් ඔම්මෙල්ලන්න මට කියන්න ළමයි සාධාරණ පරීක්ෂණ. මගේ නම අසිත ප්‍රනාන්දු මහත් ජපාන් සිදු මානසික පාදිම් නිසා පහදු වචන උච්චාරණ කිරීම හැකිය නැහැ. මට හැකිය අයිරින් මට සිදු අසාධාරණ ඔබට කියන්නම්. මම 1990 වර්ෂයේ ජපානයේ ගොඩබැස්සා. ඉන්බදු ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉන්බදු කතාද බැන්දා. පහදි අනුනමසේ පහදි නිසා අබාධ වුණා. 99 තුන්වෙනි මාසේ පස්වෙනි පහදි නිසා මාස 4 දවසට රෝහලකට ප්‍රතිකාර ලැබුවා. මිදුරු ප්‍රතික්ෂේප මාස 4 දැස්සා විජය අද මොනවද මට හරියට කතා කරන්නේ බෑ. මාතා හතරක දැස්සිය නගෝයාට හොස්පිටල් එකේ පිටිකලෙමි මගේ පියා ජපානයේ වෙන මගේ වැඩිදුර පිටිකාර සඳහා ආරුද සිංහල පිටිකාර සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඒ අතර මම මියගේ බවද බොරුමාද මන්නවාද ඉදිරියට කළ විශාල වන්දියද ලබාගෙන මගේ ජපාන් යෑමට නැගී මට සිරිදෙනාද මගේ දරුවා මගෙන්
Bensulatini. Meda Sri Lanka Rajan Ho Jaman Rajan Mahada Kitima Sadhana Juvitan. Mada Siddhu Asad Basamada Ilani Mahada Sadhana Jukardan Lisa. Audu Satita Magadarwa Wenama Meda Hamadama Anzikalju Bolaba Kana Vitala Mage Japanese Anu Mandabel Sada Juga Denna Audu Sak Me Avasani Tilma Livilegin Padi Ubada Dekamaraga Limila Pudua Anivarana Valan Samidana Kanaka Hilati Mami and Nubala Magadaraga Listega Dagin Ubal Samida Pink